වෙසක් පෝයා උත්සවය එයි සමරන්නේ. එයි වෙදකත්කම කුමක්ද? එසින් අප කුමක් ඉගෙනගත යුතුද? අපි ඒ ගැන දැනගනිමු. වෙසක් යනු බෞද්ධයන්ගේ ඉතාමත් වැදගත් උත්සවයකි. එය වෛශාඛ මාසයේ පූර 15වක බෝයා දිනයේ සමරනු ලැබේ. මෙම දිනය බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ සිදු වූ ප්‍රධාන සිදුවීම් තුනක් නිසා විශේෂ වැදගත්කමක් ලබාගෙන ඇත. පළමුව උබත ක්‍රිස්තු පූර්ව 623 ලුම්බිනි උයනේදී සිද්ධාර්ථ ගෞතම කුමරු ලෙස උබත ලැබීය. දෙවනු බුද්ධත්වය ක්‍රිස්තු පූර්ව 588 බෝධි වෘක්ෂය යටතේ බුද්ධත්වය ලබාගත්තේය. දෙවනුව පිරිනිවන් පෑම ක්‍රිස්තු පූර්ව 543 කුසිනාරාවේදී පිරිනිවන් පෑවේය. මෙම සිදුවීම් තුන නිසාම වෙසක් උත්සවය මහත් ගෞරවයෙන් සමරනු ලබයි. තවද මෙම උත්සවය අපට වැදගත් ඉගැන්වීම් තුනක්ද ලබා දෙයි. 1. බුද්ධං සරණං ගච්ඡාමි. මෙහි අර්ථය වන්නේ අවබෝධය හා සතිය කරා යොමු වීමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය අනුව ආශාව, කෝපය, සහ මෝහය යන අකුසල මුලයන්ගෙන් සිත නිදහස් කරගෙන සත්‍ය අවබෝධ කර ගැනීමයි. අප මෙම ශරීරය බමනක් නොවේ. ශරීරය මෙහෙයවන ආත්මීය චේතනාවක් ඇති බව වටහා ගත යුතුය. අප අබව හඳුනාගත් විට ආශාවන්ගෙන් නිදහස් වී දේවිය ගුණාංගයෙන් පිරිණු ජීවිතයක් ගතා කළ හැකිය. වෙසක් අපව අවිද්‍යාවේ නින්දෙන් අවදි කරවයි. 2. ධම්මං සරණං ගච්ඡාමි. මෙහි අර්ථය හේතුව හෙළ ධර්මයයි. සෑම දෙයක්ම හේතුවක් මත ඇති වී නැති වී යයි. අපගේ ක්‍රියාවන්ට අපව මහකිව යුතුය. දුකක් බෙමිනි විට එයි මට මෙය සිතුවන්නේ. එයි අසනාවට වඩා එය තමන්ගේ කර්මවල ප්‍රතිඵලයක් ලෙස බාරගත යුතුය. හොඳ සිතුවිලි, හොඳ වචන සහ හොඳ ක්‍රියා තුළින් ජීවිතය පවිත්‍ර කර ගැනීම වෙසක් පණිවිඩයක්. 3. සංඝං සරණං ගච්ඡාමි. මෙහි අර්ථය ආදරය, කරුණාව සහ සහජීවනයයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීමක් වන්නේ මෛත්‍රියයි. සියලු සත්වයන් කෙරෙහි ආදරය, කරුණාව සහ ඉවසීම පෙන්විය යුතුය. එබැවින් එවසක් දිනයේ දන්සල් පැවැත්වීම, පහන් තෙල්වීම, භක්ති ගී ගයාන කිරීම හා අන් අයට උපහාර කිරීම වැනි කටයුතු සිදු කරයි. ඉතා වැදගත් දානය වන්නේ සාර ධර්ම දානයයි. උදාහරණයක් ලෙස අබ ඉවසීම දානය කළාහොත් මිනිසුන් අතර ඇතිවන ගැටුමක් අඩුවේ. එයකු ඉවසීමෙන් කටයුතු කළ විට අනෙක් පුද්ගලයාද සංසුන් වන අතර එකිනෙකා පිළිගැනීමට හැකි වේ. මෙලෙස සාර ධර්ම බෙදා හදාගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට වෙසක් අපට උපකාරී වේ. තවත් කරුණු කිහිපයක්. වෙසක් පහන් තෙල් වීමෙන්
අවිද්‍යාවේ අඳුර දුරු කර ඥානලෝකීය පතුරුවා ගැනීම සංගීතවත් කරයි. දොරණේ නිර්මාණය කිරීමෙන් බුද්ධ ජාතකීය කතා තුළින් සාතාචාර්ය පරිත්‍යාගය සහ ඉවසීම ඉගෙනගත හැකිය. බුද්ධ පූජා පැවැත්වීමේදී භාවිත කරන මල්, දුම් හා පහන් සියල්ල අනිත්‍ය බව මහත් කර නැතේ. අප ජීවිතයේ తాවකාලික දේවල් පසුපස නොහොස් සදාකාලික සාර ධර්ම වර්ධනය කරගත යුතුය. වෙසක් යනු හුදෙක් උත්සවයක් නොව මම මාවම ජයගත යුතුය යන අභයංතර ගමන සිහිපත් කරන පූජනීය දිනයකි.